සුපර්මෝටෝ පිස්සෙක් නම් ඔයා අනිවාර්යෙන්ම දන්න ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ ඩ්‍රීම් බයික් එකක් වෙන Suzuki DRZ 400 SM බයික් එක ගැන හරියටම දැනගමු. තව මගෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නේ තමා මේක පදින්න කොච්චර උස වෙන්න ඕනේද කියලා. අපි ඒකත් මේ වීඩියෝ එකෙන් දැනගමු. ඉවර වෙනකම් බලන්න. එන්ජින් ඇන්ඩ් කූලින් ගැන බැලුවොත් මේකේ තියෙන්නේ 398cc 4 stroke DOHC single cylinder එන්ජිමක්. මේකේ විශේෂත්වය තමයි liquid cooled system එක. ඒ නිසා කොච්චර දුර පැද්දත් එන්ජිම රත් වෙන්නේ නැතුව එකම විදියට performance තියාගන්න පුළුවන්. ලංකාවේ වගේ රස්නය තියෙන රටකට මේ cooling system එක පට්ටම වටිනවා. gears and top speed එක. ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි මේකේ gears කීයද කියලා. මේකේ එන්නේ 5 speed constant mesh gearbox එකක්. 6 නැති එක සමහරුන්ට අඩුවක් වුණාට මේකේ තියෙන ටෝක් එකත් එක්ක ඒක එච්චර දැනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ බයික් එකේ টপ ස්පීඩ් එක පැයට කිලෝමීටර් 145 155 වගේ සීමාවක තියෙනවා. මේක බයික් එකේ කන්ඩිෂන් මත වෙනස් වෙන්න පුළුවන්. තව මේකේ පිකප් එක තමයි ඇඟ කිලිපොලා යන මට්ටමේ තියෙන්නේ. ආයේ ඉතින් පිස්සුවක් තමයි. weight and handling ගැන බලමු. DRZ එක පදින්න මෙච්චර ලේසියයි. ඒ මේකේ බර නිසා. මේකේ මුළු බර වෙන්නේ කිලෝග්‍රෑම් 146ක් විතරයි. හරිම සැහැල්ලුයි. ඒ නිසා ඕනෑම වංගුවක බය නැතුව බයික් එක නමන්න පුළුවන්. ට්‍රැෆික් එකේ වුණත් බයික් එක සෙල්ලම් බඩුවක් වගේ හසුරවන්න පුළුවන්. බ්‍රේකින්. වේගයෙන් යනවා වගේම නතර කරගන්නත් එපායි. මේකේ ඉස්සරහට මිලිමීටර 310 බිග් ඩිස්ක් බ්‍රේක් එකක් සහ පිටුපසට මිලිමීටර 240 ඩිස්ක් බ්‍රේක් එකක් එනවා. සුපර්මෝටෝ ටයර් එක එන මේ බ්‍රේකින් සිස්ටම් එක නිසා පට්ටම ස්ටොපින් පවර් එකක් මේ බයික් එකට ලැබෙනවා. හරි. දැන් මේක පදින්න ඕනේ උස ගැන බැලුවොත් අඩි 5.9ට වැඩි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. කකුල් දෙකම හොඳින් බිම තියන්න පුරුවන්. බයික් එක ඕනෑම තැනක නවත්ත ගන්න ලේසි. හැබැයි මේක පදින්න අවම උස අඩි 5.5. ඊට වඩා කොට අයත් මේක පදිනවා. ඒත් බැලන්ස් එක වැදගත්. ඉතින් මේ වගේ බයික් ගැන තව විස්තර දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයා කැමති DRZ එකටද නැත්නම් වෙන සුපර්මෝටෝ බයික් එකකටද? ඊළඟට ඕනි බයික් එකත් කමෙන්ට් එකක් දාන්න.